අයිබෝවන් ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ මොහොතේ ඔයා මේ වීඩියෝ එක දකින්නේ අහම්බයකින් නෙවෙයි. මම දන්නවා ඔයා දවසේ වැඩ අතරතුර එහෙමත් නැත්නම් ඔයා ගොඩක් තනි වෙලා ඉන්න වෙලාවක තමයි ඔයාගේ ඇස් ඉස්සරහට මේ වීඩියෝ එක ආවේ. අප්‍රේල් 14 අලුත් අවුරුද්ද උදා වෙන්න කලින් කාටවත් නොකියපු රහසක් ඔයාට කියන්න විශ්වය සූදානම් වෙනවා. මේ වීඩියෝ අවසාන වෙනකම් බලන ඔයා ඇත්තටම ගොඩක් වාසනාවන්තයි. මොකද මේ පණිවිඩය හැමෝටම නෙමෙයි තෝරාගත් පිරිසකට විතරයි ලැබෙන්නේ. ඔයා ඒ තෝරාගත් කෙනෙක්ද කියලා දැනගන්න මම ඔයාට මුලින්ම සාධක 4ක් කියනවා. මේවා ඔයාගේ ජීවිතේට ගැලපෙනවා නම් සූදානම් වෙන්න. ඔයාගේ ජීවිතේ ලොකුම පෙරලිය මේ දින කිහිපය ඇතුළත සිද්ධ වෙන්න නියමිතයි. පළවෙනි සාධකය. මේ මොහොතේ ඔයා ඇඳ සිටින ඇඳුමේ ඔයා ඇඳගෙන ඉන්න ඇඳුම සුදු ලානිල් හෝ රන්වන් මිශ්‍ර ඇඳුමක් ඇඳගෙන ඉන්නවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේ ශක්ති පද්ධතිය ඔයාගේ ඕරා එක දැන් තියෙන්නේ ඊටමත් පිරිසුදු ආකර්ශනීය මට්ටමක කියන එකයි. විශ්වයේ ධන ශක්තිය උරා ගන්න ඔබ දැන් සූදානම්. දෙවෙනි සාධකය ඔයාට මේ දවස්වල නිතරම 11 22 5 වෙන ඒන්ජල් නම්බර්ස් පේනවාද? මේකෙන් කියවන්නේ ඔයා හිතන පතන ඔයා මැනිෆෙස්ටේෂන් කරපු ඔයා ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු පණිවිඩයක් ඔයාට ලැබෙන්න යනවා. ඔයා විශ්වයෙන් ඉල්ලපු දෙයක් ඔයාට දෙන්න යනවා. තුන්වෙනි සාධකය. ඔයාගේ අල්ලමැද හෝ ශරීරයේ දැනෙන වෙනස. මේක ඊටාම ප්‍රබලයි. මෑත දිනවලදී ඔයාගේ දකුණු අල්ල නිතරම කසනවා වගේ දැනෙනවා නම් එය පුරාණ ඊර්ෂවරුන් පවා විශ්වාස කළ මුදල් ලැබීමේ පෙරනිමිත්තක්. ඒ වගේම රැට නිින්දට ගියත් හරියට නිින්ද නොයන අමුතුම උද්‍යෝගයක් හිතට දැනෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ ජීවිතයට එන්න යන මහා ශක්තියක් ඔයාගේ ශරීරයේ කලින්ම හඳුනාගෙන තියෙනවා. ඊළඟට 4 වෙනි සාධකය මේ දිනවල ඔයාට අහම්බෙන් වගේ ලස්සන සමනලයක් දකින්න ලැබුණා නම් එහෙමත් නැත්නම් ඔයාගේ ගේ ඉස්සරහට එක වර්ගයේ කුරුල්ලෝ ආවා නම් ඇවිල්ලා කෑ ගහනවා නම් ගේ ඉස්සරහට ඇවිල්ලා ඔයාගේ ජීවිතේ අලුත් උපතක් සිද්ධ වෙන්නයි යන්නේ. අලුත් ආරම්භයක් සිද්ධ වෙන්නයි යන්නේ. අප්‍රේල් 14ට පෙර ඔයා මේ වීඩියෝ දකිනවා නම් ඔයා ගොඩාක් වාසනාවන්තයි. දැන් ඔයාගේ ඉස්සරහා තියෙන කාඩ්පත් 3න් ඔයාගේ හිත වැඩියෙන්ම ආස කරන ඔයාගේ හිත වැඩිපුර යන කාඩ් එක තෝරගන්න. මේ වීඩියෝ පුංචි වෙලාවකට නතර කරලා ඔයා හොඳට කල්පනා කරලා ඔයාගේ යටිහිතට දැනෙන විදිහට දැනෙන කාඩ් එක තෝරගන්න. හරි. දැන් බලමු අපි ඔයා තෝරගත්ත මේ කාඩ් එක නම් මේ කාඩ් එකට අදාළ රීඩින් එකට අහුම්කම් දෙන්න. ඉතින් බලන්න මේ කාඩ් එකේ තියෙන ලස්සන හිරු කියන්නේ මුළු ලෝකයටම පණ දෙන අඳුර මකා දාන ශක්තියක්. මේ කාඩ් එකෙන් කියවෙන්නේ ඔයාගේ ජීවිතේ මෙතෙක් කාලයක් තිබුණු නොපෙනෙන බාධා දැන් අවසන් වෙලා කියන එකයි. ඔයාට යම් ප්‍රශ්නයකදී ඇයි මට මෙහෙම වුනේ කියලා ලොකු කුතුහලයක් හෝ වේදනාවක් තිබුණා නම් ඒ හැම දෙයකටම පැහැදිලි උත්තරයක් අප්‍රේල් 14ට කලින් ඔයාට අහන්න ලැබෙනවා. මේ කාඩ් එකේ ඉන්න කුඩා දරුවාගෙන් අදහස් කරන්නේ ඔයාගේ හිතට ලැබෙන අලුත් නිදහස සහ සතුටයි. ඔයා යම් අසනීපයකින් හිටියා නම් එහෙමත් නැත්නම් මානසික පීඩනයකින් හිටියා නම් ඒ හැම දෙයක්ම දිය වෙලා ඉවර වෙලාම යන කාලයක් තමයි ඔයාට උදා වෙන්නේ. ඔයා දැන් ඉන්නේ ඔයාගේ ජීවිතයේ ජයග්‍රාහීම කාල සීමාවේ. ඉතින් ඔයා විශ්වාස කරන්න ඔයාට ඔයාගේ ජීවිතේ ඉස්සරහා කාලය වඩාම සුබයි. විශ්වාසයෙන් ඉන්න. අපි දැන් බලමු දෙවෙනි කාඩ්. මේක හරිම පුදුම සහගත කාඩ්. මේ රෝදය කැරකෙන්නේ විශ්වයේ නීතියට අනුවයි. ඔයා මෙතෙක් කාලයක් පල්ලමකට ඔයා මෙතෙක් කාලයක් දුකින් හිටියා නම්
ඒ කියන්නේ හැමදාම කරදර ප්‍රශ්න මැද ජීවත් වුණා නම් දැන් ඒ රෝදේ උඩට කැරකෙන්න පටන් අරන්. මේක දෛවයේ හැරවුම් ලක්ෂය කියලා හඳුන්වා දෙන්නත් පුළුවන්. ඔයා අහම්බෙන් දකින පෝස්ට් එකකින්, ඔයාට අහම්බෙන් ලැබෙන දුරකථන ඇමතුමකින් ඔයාගේ මුළු ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අප්‍රේල් 14 අලුත් අවුරුද්ද උදා වෙන්න කලින් ඔයා මෙතෙක් කළ පින් සහ යහපත් ක්‍රියාවල ප්‍රතිඵලය වාසනාව විදිහට ඔයාගේ දොරකඩටම එනවා. මේ කාඩ් එක සහතික වෙනවා ඔයාගේ ඉස්සරහ කාලය ඔයාගේ පැත්තේ කියලා. කිසිම දෙයකට බය වෙන්න එපා. විශ්වය ඔයාට නිවැරදි මාවතටම ගෙනල්ලා තියෙනවා. ඉස්සරහට ඔයාව නිවැරදි මාවතේම විශ්වය අරගෙන යනවා. ඒක නිසා යහපත් දේවල්ම කරන්න, යහපත් විදිහටම ජීවත් වෙන්න. ඔයා වපුරන සියල්ල නෙලා ගන්න කාලයක් තමයි මේ. අවසාන කාඩ් පත. මේක තමයි මම ආසම් කාඩ් එක. බලන්න මේ රූපය දිහා. වලාකුලක් මැදින් දිව්‍යමය අතක් මතුවෙලා ඔයාට විශාල රන් කාසියක් පිරිනමනවා. ටැරෝ කියවීමේදී මේ කාඩ් එකෙන් කියවෙන්නේ අලුත් මූල්‍යමය ආරම්භය. ඔයා අතේ සතේ නැති හිටපු කෙනෙක් නම්, නැත්නම් ඔයා ණයබරින් මිරිකිලා හිටපු කෙනෙක් නම් මේ අප්‍රේල් 14ට කලින් ඔයාට ලොකු වාසනාවක් ලැබෙන්නයි යන්නේ. එහෙමත් නැත්නම් ඔයාට ලොතරැයි ජයග්‍රහණයක්, එහෙමත් නැත්නම් ඔයා බලාපොරොත්තු වෙච්ච රස්සාව, රැකියාව මොනවා හරි මූල්‍යමය වාසියක් ඔයාට ලැබෙන්නයි යන්නේ. සමහර විට ඒක රැකියාවක උසස් වීමක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඔයා පටන් ගන්න අලුත් ව්‍යාපාරික සාර්ථකත්වයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට ලැබෙන තියෙන හිග මුදලක් හෝ දේපලක්, ඔයාගේ පවුලේ දෙමව්පියන්ගේ ගුරුමෙන් ආපු දේපලක් මේ කාලේ ඇතුළත ලැබෙන්න නියමිතයි. මේ රන් කාසිය ඔයාගේ අතට ලැබෙනවා කියන්නේ ආයිත් ඔයාගේ ජීවිතේ වාසනාවෙන් සම්පූර්ණ වෙනවා කියන එකයි. ඔයා නිතරම විෂුවලයිස් කරන්න. ඒ වාසනාව දැන් ඔයාගේ ඉස්සරහටම ඇවිල්ලා ඔයා ජීවිතේ සතුටින් විඳවනවා වගේ ඔයා නිතරම විෂුවලයිස් කරන්න. මොකද ඒ වාසනාව දැන් ඔයාගේ ජීවිතේට ඇතුල් වෙලා ඉවරයි. ඉතින් අවසාන වශයෙන් කියන්නේ නිතරම යහපත් දේවල් කරන්න, නිතරම ඔයා ගැන ඔයා සතුට වෙන්න, ඔයාට ආදරය කරන්න, ඔයා වටිනා කෙනෙක් විදිහට දකින්න, නිතරම විශ්වයට ස්තුති කරන්න, යහපත් දේවල්ම කරන්න. ඉතින් නැවතත් මේ වගේම රීඩින් එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. ස්තුතියි.